හරි මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ A level chemistry සහ physics සබ්ජෙක්ට් දෙකේ සුළු කිරීම සඳහා අවශ්‍ය වෙන ලඝු ගණක පාර්ට් එක කියලා දෙන්න. මොකද ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක් තමයි මේක. මේ කිව්ව මේ ලඝු ගණක සුළු කිරීම ටික කරගන්න අමාරුයි කියලා. කියන්නේ සංඛ්‍යාවක් අඩුසේ ලඝු ගණක වලින් කොහොමද සුළු කරන්නේ කියන එක කරගන්න අමාරුයි කියලා. ඔකට හේතුව තමයි මුලින් ඉඳන්ම මේ ෆිසික්ස් ටික අල්ලගෙන යනවා. අවසාන සුළු කිරීම ආපු ගමන් කැල් එකේ ගහලා සුළු කරලා දානවා. මේ කේස් එක තියෙන ලොග් ගණක කැල්ල එක සුළු කරන්න බෑ එක්සෑම් එකට ගියාට පස්සේ. ඒකට ලොග් ගණක ඕන වෙනවා එක්සෑම් එකට යද්දි. එතකොට මම මේ වීඩියෝ එක අරන් එන්නේ මේ කොහොමද මේ වගේ සංඛ්‍යාවක් ආවට පස්සේ ලොග් ගණක වලින් සුළු කරන්නේ, විශේෂයෙන්ම ව්‍යුති භාවිතයකින් තොරව සුළු කිරීම කරගන්නේ කොහොමද? ව්‍යුති අවගමන තමයි ගොඩක් අයට පැටලෙන්නේ. ඒතකොට ව්‍යුති වලින් තොරව සුළු කිරීම කරගන්නේ කොහොමද කියන එක තමයි විශේෂයෙන් මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි, ඉස්සෙල්ලාම අපිට කතා කරන් තියෙනවා මේ මුලින් ඉඳන්ම කියලා දෙන්නම්, A to Z කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම දර්ශකයක් කොහොමද ලොග් ගණක කරගන්නේ? හරි, හිතන්න දර්ශකයක් තියෙනවා A ගේ x සමානයි කැපිටල් N කියලා දර්ශකයක් තියෙනවා. එතකොට මට මේක ලියන්න පුළුවන් log log මෙන්න මේ තියෙන සංඛ්‍යාව මෙන්න මේක ඇවිල්ලා අපි පාදයේ විදියට ගන්නවා log. ඒ පාදයට මේ ආපු සංඛ්‍යාව මෙතෙන්ට දානවා කැපිටල් N සමානයි x. දර්ශකය තමයි මේ පැත්තට එන්නේ. ලග් ගණක මෙතන තියෙන එක පාදයේ විදියට ගන්නවා, සමාන වෙච්ච සංඛ්‍යාව මෙතෙන්ට ගන්නවා. ඒක සමාන වෙනවා කලින් ආපු දර්ශකයට. පැහැදිලිද? රයිට්. ඔය විදිහට අපිට පුළුවන් දර්ශක ආකාරයෙන් තියෙන සංඛ්‍යාවක් ලග් ගණක බවට කන්වර්ට් කරගන්න. ඊට පස්සේ අපිට කතා කරන් තියෙනවා ලග් ගණක නීති. ලග් ගණක නීති. හරි. මේකෙදි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. හිතන්න යම් කිසි තැනක තියෙනවා ඔයාට mn කියලා සංඛ්‍යා දෙකක්. කැපිටල් M සහ n කියලා කියන්නේ යම් කිසි අගයන් දෙකක්. හරිද? අගයන් දෙකක්. එතකොට යම් කිසි තැනක් ගන්න තියෙනවා ලඝු A පාදයට කැපිටල් mn. mn ගුණිතය. ඕකමට ලියන්න පුළුවන් ලඝු A පාදයට කැපිටල් M එකතු කිරීම ලඝු A පාදයට කැපිටල් N කියලා. පැහැදිලි? ඕක පළවෙනි නීතිය. ඊට පස්සේ තව තැනක තියෙනවා ලඝු A පාදයට කැපිටල් M බෙදීම කැපිටල් N. ඔහොම තියෙන එකක් ලියන්න පුළුවන් ලඝු A පාදයට කැපිටල් M අඩු කිරීම ලඝු A පාදයට කැපිටල් N. පැහැදිලිද? ඔන්න ඔය දෙක තමයි අපිට ලග් ගණක නීති විදියට කතා කරන් තියෙන්නේ. රයිට්. මේ ටික ඕන වෙනවා එතනින් එහාට අපි සුළු කිරීම ටික කරන්න යද්දී. ඊට පස්සේ මම කියලා දෙන්නම් යම් කිසි සංඛ්‍යාවක ලග් ගණකය බලන්නේ කොහොමද කියලා. හිතන්න ඔයාට කියනවා හරි මේකේ එක පොයින්ට් එකක් මම කියලා දෙන්නම් මේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක ලඝු බලන්නේ කොහොමද? 1ත් 10ත් අතර. හරි, 1ත් 10ත් අතර සංඛ්‍යාවක ලඝු බලන්නේ කොහොමද? හරි. එතකොට හිතන්න යම් කිසි සංඛ්‍යාවක් තියෙනවා 4.58. මෙන්න මෙයාගේ ලග් ගණකය බලන්න කියලා කියනවා. 4.58 ලග් ගණකය බලන්න කියලා කියනවා. කොහොමද මේක ලග් ගණකය බලන්නේ? රයිට්. ඉස්සෙල්ලාම ලියා ගන්නවා මේක ලඝු 4.58. දැන් මෙතන ඇවිල්ලා මම ඊළඟට මේ පොයින්ට් එකත් කියලා දෙන්නම්. මෙතන ඇවිල්ලා තියෙන සංඛ්‍යාව 1ත් 10ත් අතරනේ. 1ත් 10ත් අතර තියෙන සංඛ්‍යාවක් නම් කොමඩ ගන්න පුළුවන් 0.0. හරි, 1ත් 10ත් අතර තියෙන සංඛ්‍යාවක් නිසා 4.58 ලඝු. මේක බලන්නේ මෙහෙමයි. ඔයා ලොග් පොත ගන්න, ලොග් පොතේ හොයාගන්න 45. 45 ඔහොම තියෙනවා 1 2 ඔහොම තියෙනවනේ යම් කිසි සංඛ්‍යා සෙට් එක. ඔහොම ගිහිල්ලා යම් කිසි තැනක තියෙනවා 8 කියලා එකක්. හරි. මෙන්න මේ 8ට අදාළ සංඛ්‍යාව කියව ගන්න. මම මේක පොඩ්ඩක් නෝට් කරගත්තා. 8ට අදාළව තියෙන්නේ 6යි 6යි 0.9. එතකොට මේක සමාන වෙනවා 0.6යි 6යි 0.9ට. පැහැදිලිද? එතකොට 4.58 වගේ සංඛ්‍යාවක ලොග් ගන්න පුළුවන්. ඔය විදිහට 1ත් 10 අතර සංඛ්‍යාවක ලොග් ගන්න විදිය තමයි දැන් කියලා දෙන්නේ. ඊට පස්සේ
මං ආයෙ කියලා දෙන්නම් ඔයාට. 1ත් 10ත් අතර නොවන සංඛ්‍යාවක් කියන්නේ 10 එකට බිඳුව sorry එකට වඩා අඩු සංඛ්‍යාවක ඊළඟට 10ට වඩා වැඩි සංඛ්‍යාවක ලොග් ගන්න කොහොමද කියලා මං කියලා දෙන්නම් මෙතනින් පස්සේ. රයිට්. ඊට පස්සේ ඔයාට කියනවා මෙන්න මේ සංඛ්‍යාව ලොග් ගන්න කියලා. දැන් මෙතන ඇවිල්ලා දශම ස්ථාන දෙක ඇති. අපි බලමු දශම ස්ථාන 3කට අදාළව ලොග් ගන්නේ කොහොමද? කියන සංඛ්‍යාව 5.0.7.5 ලඝු. මට මේක ගන්න පුළුවන් ලඝු 5.0.7.5. 1.10 අතර නිසා 0.0 කියලා එන්නේ. හරි? 0.0 කියලා එන්නේ. ඊට පස්සේ ලග් ගණක වගුවෙන් මෙන්න මේකේ අගය බලලා මෙතෙන්ට දාන්න ඕන. අගය කියන්නේ කීයද? 50.7.5. හරි? ඔන්න වගුවට යනවා මම. මෙතන තියෙනවා 50. ඊට පස්සේ අර වගේම තියෙනවා බිඳුවෙන් පටන් ගන්නවා 1 2 ඔහොම ගිහිල්ලා මේ හරිය 7 ඇති. ඊට පස්සේ 8 9 9න් පස්සේ තව තීරුවක් විවෘත වෙනවා මේකේ මධ්‍යන්නේ අන්තරය කියලා. හරි මධ්‍යන්නේ අන්තරය. ඔය මධ්‍යන්නේ අන්තරය මේ පොයින්ට් එක වැදගත් වෙන්නේ අපි මේ දශම ස්ථාන 3කට අදාළව ලඝු බලද්දී. දැන් මෙතන දශම ස්ථාන 3ක් තියෙනවනේ. එතකොට 50.7.5 මෙන්න 4 අදාළගේ 4ගේ අදාළගේ මම නෝට් කරගත්ත තියෙන්නේ 70.50. හරි ඊළඟට හරි 50 හරි 7 හරි 5. 5 කියලා 5 කියන එක ගන්නෙ කොහෙන්ද? අපිට මධ්‍යාන්තරය තීරුවේ තියෙනවා 5 කියලා සංඛ්‍යාවකට අදාළ යම් කිසි අගයක්. හරි. ඔගේ මධ්‍යන අන්තරයේ තියෙනවා 1 ඉඳන් 9ට යනකම්. හරි. 1 2 ඔහොම ගිහිල්ලා අපිට ඕන වෙන්නේ 5. හරි. ওই විදිහට කියන සෙට් එක තියෙනවා. රයිට්. එතකොට 5ට අදාළව තියෙනවා 4. ඔහොම තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපිට ගන්න පුළුවන් ලඝු 0.5 ලඝු 5.0.75 ලග් ගණකේ මට ගන්න පුළුවන් කොහොමද? 1ත් 10ත් අතර සංඛ්‍යාවක් නිසා 0.0 හරි 57 70යි 50යි මධ්‍යන්න අන්තරය 5යි කියලා කියන්නේ තව 4යි. ඒ හතරත් මේකට එකතු කරාට පස්සේ ගන්න පුළුවන් 70යි 54 කියලා. හරි 70යි 54 කියලා ලග් ගණකේ ගන්න පුළුවන්. පැහැදිලිද වැඩේ? ඉස්සෙල්ලම අපි දර්ශකයක් ලොග් ගන්න විදිය කතා කරා. ඊට පස්සේ ලොග් ගණක නීතියක් කතා කරා. ඊට පස්සේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක ලොග් ගණකේ කතා කරා. ඊට පස්සේ මම කතා කරන්න යනවා 1ත් 10ත් අතර නොවන සංඛ්‍යාවක ලොග් ගණකේ ගන්නෙ කොහොමද කියලා. 1ත් 10ත් අතර නොවන සංඛ්‍යාවක ලොග් ගණකේ ගන්නෙ කොහොමද කියලා. රයිට්. බලන්නකෝ. හරි. රයිට් ඔයාලට දෙනවා සංඛ්‍යාවක් 1.2.5යි 3. 1.2.5යි 3. අපි දන්නවා මේක ලොග් ගණකේ එන්නේ අනිවාර්යෙන් 0.0. දැන් අපි මෙතන ඉගෙන ගත්තනේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක ලොග් ගණක එන්නේ 0.0. ඇයි 0.0 එන්නේ? රයිට්. මට මේක මෙහෙම ලියන්න පුළුවන්. මේක සමානයි 1.2යි 5යි 3 වැඩි 10ේ බිඳුව. මේක 10ේ බලයක් එක්ක ලිව්වට පස්සේ මෙතන තියෙන බලය තමයි අපි ලොග් ගණක් දැන් ලොග් ගන්නවා කියලා හිතන්න ලඝු log 10 පාදයට 1.2යි 5යි 3. ඕක ගනිද්දී මෙන්න මෙතන තියෙන ආපු දර්ශකය අපි ගන්නවා දශම ස්ථානයට කලින්. ඊට පස්සේ බලනවා 12.53 ලඝු. 12.53 ලඝු. හරි. රයිට්. අර මෙතන කිව් විදිහට තමයි බලන්න ඕනේ. ඕක බැලුවට පස්සේ මට එනවා 12.53 ලඝු. 12.5 එනවා 0.9යි 6යි 9යි 3 කියන්නේ 10යි 9යි 7යි 9යි නේ 0.9යි 7යි 9යි 0.9යි 7යි 9යි කියලා එනවා ලඝු.
පැහැදිලිද? මේ ඇවිල්ලා 12 5 3 ලඝු. 12 මෙතනින් ගත්තා, 5 මෙතනින් ගත්තා, 3 මෙතනින් ගත්තා. ඒ විදිහට ලඝු බැලුවට පස්සේ මට එනවා 0.9යි 7යි 9යි කියලා. ඒතර මෙතන තියෙන දර්ශකය මෙතෙන්ට දැම්මා. අර ආපු සංඛ්‍යාව මෙතනින් ලියාගත්තා. පැහැදිලි? ඊට පස්සේ ඔයාලට කියනවා ගන්න කියලා 12.5 ලඝු. කලින් ගත්තේ අපි 1.253 ලඝු. දැන් ගන්න කියනවා 12.53 ලඝු. මේක මම ලියා ගන්නවා 1ත් 10ත් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක් විදියට. ඒ කියන්නේ 1.253 වැඩි 10 1. ඔහොම ආවනම් අපි ගන්නෙ කොහොමද? ලඝු 10 පාදයට 12.53 සමාන වෙනවා. මෙන්න මේ තියෙන දර්ශකය ගත්තා. දශම ස්ථානයක් තියුවා. මේ 12 5 3 ලඝු බැලුවා. 12 5 3 ලඝු කියලා කියන්නේ 0යි 9යි 7යි 9යි. ඊට පස්සේ ඔයාලට කියන ඔය වගේම 125.3 ලඝු බලන්න කියලා. ඒක ලියා ගන්නවා 1ත් 10ත් අතර සංඛ්‍යාව ගුණ කිරීම 10 බලයක් විදියට. මේක ගන්න පුළුවන් 1.253 වැඩි 10 2 කියලා. එහෙනම් ලඝු 10 පාදයට 12 125 3 ලඝු වෙන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙන දර්ශකය ගත්තා. දශම ස්ථානයේ තියුවා 12 5 3 ලඝු බැලුවා. 12 5 3 ලඝු කියලා කියන්නේ 0යි 9යි 7යි 9. 0යි 9යි 7යි 9. පැහැදිලිද වැඩේ? right. ඔය විදියට හැම සංඛ්‍යාවක්ම 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදියට හැම සංඛ්‍යාවක් දුන්නොත් 1ත් 10 අතර සංඛ්‍යාවක් සහ 10 බලයක් විදියට ලියාගෙන මේ තියෙන දර්ශකය මෙතෙන්ට දැම්ම දශම ස්ථානයක් තියුවා. එතනින් එහාට තියෙන සංඛ්‍යාව මෙන්න මේකට අදාළ ලග්ගණක සංඛ්‍යාව ලග්ගණක වගුවෙන් කියලා මෙතෙන්ට දැම්මා. තේරුණානේ වැඩි? දර්ශකය මෙතෙන්ට තියුවා. මෙතන තියෙන සංඛ්‍යාව ලග්ගණක වගුවෙන් කියවලා ඒ නගය මෙතෙන්ට දැම්මා. තේරුණානේ? right. ඊට පස්සේ ඔයාලට කියනවා මේකේ මෙන්න මේක ලග්ගන්න කියලා. 0.1යි 2යි 5යි 3. ඕකේ ලග්ගන්න කියලා කියනවා. මේක මම ලියා ගන්න පුළුවන්. 1.2යි 5යි 3 වැඩි 10 කීයද? ඍණ 1යි කිය. තේරුණාද? දැන් මේකේ ලඝු ගන්න ගියොත් ලඝු 10 පාදයට 0.1යි 2යි 5යි 3 සමාන වෙනවා. මෙන්න මේ තියෙන ඍණනේ. ඍණ නම් මම ලියනවා වියුති 1.0. ඊළඟට බලනවා 12 5 3 ලඝු. 12 5 3 ලඝු අපි කලිනුත් දන්නවා 0යි 9යි 7යි 9යි. ඔය වගේම අපිට ගන්න පුළුවන් තව ඕනනම් 0.0යි 1යි 2යි 5යි 3. මේක මම ලියනවා 1.2යි 5යි 3 වැඩි 10 ඍණ 2යි කියලා. එහෙනම් මට එනවා මෙතන තියෙන දර්ශකය ගත්තා වියුති 2යි දශම 12 5 3 ලඝු. 12 5 3 ලඝු කියලා කියන්නේ 0.9යි 7යි 9යි. පැහැදිලි? ඔය විදිහට පුළුවන් අපිට යම්කිසි සංඛ්‍යාවක ලඝු වගය ගන්න. පැහැදිලිද වැඩේ? right. ඊළඟට මම යනවා සුළු කිරීම් කීපයක් කරන්න. සුළු කිරීම් කීපයක් කරන්න. හරි මේ සුළු කිරීම් ටික මම මේ තිබ්බ මේ එක්සෑම් A level paper වල මේ ආපු සුළු කිරීම් කීපයක් තමයි තෝරගෙන තියෙන්නේ. මට එහෙම අවුරුදු නම් මතක නැහැ. යම් යම් තැන් වලින් තෝරාගත්ත සුළු කිරීම් කීපයක් තමයි කරන්න යන්නේ. right. ඒක නම් මෙන්න මෙහෙම සුළු කිරීමක්. ඔන්න ඕකේ සුළු කරන්න කියලා කියනවා.
දැන් ඔය වගේ එකක් දුන්නාට පස්සේ අපිට සාමාන්‍යයෙන් අතින් සුළු කරන්න බෑනේ සාමාන්‍ය සුළු කිරීමේ ක්‍රමවේදයට. ඒතකොට මේ වගේ එක සුළු කිරීම වඩාත් ලේසි වෙනවා අපිට ලක්ගණක භාවිතයෙන් කරන්න ගියාට පස්සේ. ඒතර සාමාන්‍යයෙන් ෆිසික්ස් වල දෙන ගණන් වල මේ 10 බල බර ගණන් වලින් එනවනේ. ඒ කියන්නේ යම් කිසි තැනක h දැන් h කියලා කියන්නේ ප්ලාග්නියතය ආදේශ කරොත් එතන ලොකු 10 බලයක් එනවා. ඊට පස්සේ c ආලෝකයේ ප්‍රවේගය ගත්තොත් එතන 10 8ක් එනවා. ඒ වගේ ලොකු 10 බල එනවනේ. ආන් ඒකින්දා මේ වගේ සුළු කිරීමක් ආවට පස්සේ ඔයා කරන්න ඕනේ පළවෙනි වැඩේ තමයි 10 බල ටික වෙනම එළියට ගන්න. 10 බල ටික වෙනම එළියට ගන්න. හරි. දැන් මෙතන වර්ගයක් තියෙනවනේ ඉස්සෙල්ලා වර්ග සුළු කරගමුකෝ. එතකොට එනවා 64 වැඩි 10 12 වැඩි 1.68 වැඩි 10 14 බෙදීම 6 වැඩි 10 ඍණ 11. ඔයා 10 බල එළියට ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕන. පුළුවන් තරම් සංඛ්‍යාත්මක සුළු කිරීම් ටික එහෙම නැත්නම් මේ අගයන් සෙට් එක 1ත් 10ත් අතර සංඛ්‍යාව විදිහට තියාගන්න. ඒතර අපි අපිට එතකොට ලේසියෙන්ම ගන්න පුළුවන් 1ත් 10ත් අතර සංඛ්‍යාව විදිහට මෙතන ලොග් ගණක තියාගත්තට පස්සේ 0.0 කියලා. පැහැදිලිද? එතකොට මේ තියෙන සංඛ්‍යාත්මක අගයන් ටික 1ත් 10ත් අතර සංඛ්‍යාව විදිහට තියාගෙන 10 බල ටික එළියට ගන්න. එතකොට මට ගන්න පුළුවන් මෙතන 64 ලියන්න පුළුවන් 6.4 වැඩි 10 1යි. ඒ 10 එක මෙයාට එකතු වුණාම 10 13යි. ඒ 10 13 මෙතෙන්ට සෙට් වෙනවා. හරිද? වැඩි 1.6යි වැඩි අතන 10 13යි මෙතන 10 14යි. 10 27ක් එනවා. හරි? 10 27ක් එනවා. ඊළඟට මෙන්න මේ තියෙන 10 ඍණ 11 උඩහට ගියාට පස්සේ 10 ධන 11ක් වෙනවා. මෙතන බෙදීම 6 තියෙනවා. එතකොට ඔයාට තියෙන්නේ ඔන්නෝගේ සුළු කිරීම ගන්නනේ. එතකොට මේ බල ටික සුළු කරලා කොහොමත් අවසාන අගයට ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ ටිකේනේ සුළු කිරීම කේස් එක තියෙන්නේ. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ටිකට අදාළ සුළු කිරීම ලක් ගණක වලින් කරන්න. හරි? 10 බල ටික වෙන් කරගත්තා. ඉතුරු අදාළ සංඛ්‍යාත්මක සුළු කිරීමට ලක් ගණක පාවිච්චි කරන්න. එතකොට බලන්න මට මේක ලියන්න පුළුවන්. ලඝු 10 පාදයට එහෙම නැත්නම් කෙලින්ම ගමුකෝ LG කියලා. LG 6.4 වැඩි 1.68 බෙදීම 6. හරි බෙදීම 6. ඔයා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මෙන්න මෙහෙම 10 බල ටිකක් තිබ්බා කියලා. හරි. එතන මේක ගන්න පුළුවන් මට අර අපේ ලග් ගණක නීති දැම්මට පස්සේ ලඝු 6.4 එකතු කිරීම ලඝු 1.68 අඩු කිරීම ලඝු 6. හරි. එතකොට ලඝු හොයන්න තියෙන හැම සංඛ්‍යාවක්ම 1ත් 10ත් අතර සංඛ්‍යාව විදිහට තියෙන. එහෙනම් ලග් ගණන් ගනිද්දී දශම ස්ථානය කීය දෙන්නේ 0.0 කියලා. පැහැදිලි? 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට දෙනවා දශම ස්ථානය එන්නේ කීය දශම කියලාද? 0.0 කියලා. රයිට්. එතකොට ඉස්සෙල්ලම බලන්න ඕන 6යි 4යි ලඝු. ඒ කියන්නේ 0.0. 6යි 4 ලඝු කියන්නේ කීයද? අපි කෙලින් බලන්න ඕන 64යි බිඳුව. 64යි බිඳුව ලග් ගණක පොතෙන් බැලුවොත් මට එනවා 64යි බිඳුව 64යි බිඳුව 80යි 62යි. 0.80යි 62යි. හරි. එයාට එකතු කරනවා 1.68 ලඝු. 1.68 කියන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක්. ඒ කියන්නේ දශම ස්ථානයේ බිඳුවයි. දශම 16 8 16 8 16 8 ලඝු වෙනවා මට 22යි 5යි 3. හරි 22යි 5යි 3. 22යි 5යි 3. අඩු කිරීම ලඝු 6 කියලා කියන්නේ 0.0 කියන්නේ 10 කියලා කියන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවනේ. එහෙනම් 0.60 ලඝු 60 ලඝු වෙනවා මට 7යි 7යි 8යි 2. 7යි 7යි 8යි 2. හරි. ඊට පස්සේ මේ ආපු වගයන් ටික සුළු කර. මෙතන තියෙනවා 80යි 62කින් 77යි 82ක් අඩු කරන්නකො එනවා. එතකොට 0යි 6න් 8ක් බෑ 16න් 8ක් 8යි
9යි 9න් 7ක් 2යි 7යි 7න් 7ක් බිඳුවයි බිඳුවයි දශම. එයාට එකතු වෙනවා බිඳුවයි දශම 2යි 2යි 5යි 3. එකතු වුණාට පස්සේ මට එනවා 3යි 8යි 5යි 13න් 3 එකක් ඉතුරුයි 2යි 2යි 4යි 1යි 5යි ආය 2යි බිඳුවයි 2යි බිඳුවයි දශම 2යි 5යි 3යි 3 2යි 5යි 3යි 3. හරි ඔය වගේ එකක් එනවා 0.2යි 5යි 3යි 3. දැන් මොකද්ද කරන්නේ මේ ආපු සංඛ්‍යාවේ ඇන්ටිලොග් බලන්න ඕනේ. එතකොට ඇන්ටිලොග් බලනවා කියලා කියන්නේ මේ දශම ස්ථානයේ මෙහා තියෙන ටික අමතක කරන් දශම ස්ථානයෙන් පස්සේ තියෙන ටික ගන්න. ඒ පස්සේ තියෙන ටික අරගෙන ඉවර වෙලා ඒක ලග්ගණක පොතේ එහෙම නැත්නම් ලග්ගණක වගේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. දැන් 25 3 3 බැලුවට පස්සේ මට එනවා 25 3 3 බැලුවට පස්සේ 25 3 3 කියන්නේ 17 9 17 9 25යි 2යි 9යි 3 3 වෙන තව 4ක් ඕන. එතකොට ගන්න වෙන්නේ මට 17 9 1 වගේ අගයක්. හරි. ඇන්ටිලොග් එක ගන්න වෙන්නේ මට 17 9 1. ඊළඟට මොකද්ද කරන්නේ? ඇන්ටිලොග් 0.2යි 5යි 3යි 3. මේක ගත්තට පස්සේ එනවා 17 9 එකක් වගේ අගයක්. ඔය වගේ එකක් එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන 0.9 මෙතන තියෙන 0.9 මෙතනින් එක දශම ස්ථානයක් තියන්න. හරි. 0.0 තියෙනවා නම් එක දශම ස්ථානයක්. 1.0 තියෙනවා නම් 1.0 තියෙනවා නම් දශම ස්ථාන 2යි. 2.0 තියෙනවා නම් දශම ස්ථාන 3යි. ඒ කියන්නේ මෙන්න මේ දශම ස්ථානයේ තියෙන අගයට වඩා එකක් වැඩියෙන් දශම ස්ථානයේ තියන්න. පැහැදිලි? එකක් වැඩියෙන් දශම මේ දශම තිත පන්නන්න. දැන් මෙතන තියෙන 0යි නම් දශම තිතේ මෙතන ඉඳන් එකක් පන්නන්න. මෙතන තිබ්බ 1යි නම් දශම තිත මෙතන ඉඳන් දෙකක් පන්නන්න. පැහැදිලිද? එකක් පැන්නුවා. ඊට පස්සේ අර අපි මෙතන ඉතුරු කරේ යම් කිසි 10 බල් සෙට් එකක්. ඒ කියන්නේ 10 27 10 11යි. ඔය දෙක සුළු වුණාට පස්සේ එනවා 10 38ක්. ගුණ කිරීම 10 38. පැහැදිලිද? ඔය විදිහට පුළුවන් ඔයාලට ලග්ගණක සංඛ්‍යාවක එහෙම නැත්නම් මේ වගේ සංඛ්‍යාවක සුළු කිරීම ලග්ගණක ඇසුරෙන් ගන්න. තේරුණානේ වැඩි? රයිට්. අපි ඊළඟට බලමු තව ගාණක්. තව ගාණක් බලමු තව ගාණක්. හරි. අපි ඊළඟට බලමු මූල තියෙන ගාණක් මූල. ඔයාලට කියනවා 3 වැඩි 6.6 වැඩි 10 ඍණ 7 බෙදීම 4. හරි. මෙයාගේ වර්ගමූලයේ අගය සොයන්න කියලා. හරි. මූල තියෙන ගාණක්. දැන් ඔය වගේ ගාණක් ගත්තට පස්සේ අතින් සුළු කරන එක ටිකක් අමාරුයිනේ. කරන්නත් පුළුවන් බැරි කමක් නැහැ. හැබැයි අවසාන වශයෙන් උඩ වර්ගමූලය ගන්න ගියට පස්සේ තමයි වැඩේ හික් ගෑවේ. ඒකින්ද මේ වගේ තැනකදී ඔයා මොකද්ද කරන්න ඕන? ලග්ගණක පැත්තට යන්න. ලග්ගණක වලට යද්දී ඔයා සැලකිලිමත් වෙන්න මෙන්න මෙතන තියෙන 10 බලය. 10 බලය. නැත්නම් 10 දර්ශකය ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට තියන්න. ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට කොහොම හරි හදාගන්න. දැන් මෙතෙන් 10 ඍණ 7 10 ඍණ 7 තියන්න එපා. අනිවාර්යයෙන්ම මෙයා ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට හදාගන්න. අනිත් එක ඔය ඉරට්ටේ සංඛ්‍ය 10 බලයට ඉරට්ටේ සංඛ්‍යාව හදද්දී ඊළඟට සැලකිලිමත් වෙන්න ඕන කාරණේ තමයි මේ තියෙන සංඛ්‍යා ඇතුලේ ඔයා 0.0 ගණන් හදාගන්න යන්න එපා. හරි? හැම විටම එකත් 10ත් අතර හෝ එකත් 100ත් අතර සංඛ්‍යා මේක ඇතුලේ හදාගන්න. ඒ කියන්නේ එකට වඩා අඩු සංඛ්‍යා මෙන්න මේ සංඛ්‍යා කියන්නේ මේ සංඛ්‍යා සුළු කිරීම ඇතුලේ හදාගත්තොත් ඔයාලට වීති සෙට් වෙනවා. වීති සෙට් වෙන සුළු කිරීම අමාරු නෑ. ඒකින්ද ඔයා හැම වෙලේම මෙන්න මේ සෙට් එක හදාගන්න. මේ සංඛ්‍යා ටික මෙතන 10 බලය ඉරට්ට බලයක් විදිහට හදාගෙන ඉද්දි මෙතන සංඛ්‍යා වෙනස් කරන්න වෙනවා. ඒ කියන්නේ
සංඛ්‍යා වෙනස් කරන්න ඕනේ. එතකොට වෙනස් කරද්දී ඔයා මේ සංඛ්‍යා හැම විටම එකත් 10ත් අතර හෝ එකත් 100ත් අතර සංඛ්‍යාව විදිහට තියාගන්න. දැන් මෙතන 10 ඍණ 7 තියෙනවා. මම මෙහෙම වැඩක් කරනවා. මේ 10 ඍණ 7 මට 10 ඍණ 8ක් කරන්න පුළුවන් මෙන්න මෙහෙම කළා. කොහොමද? මම ලියනවා 30 වැඩි 10 ඍණ 1 වැඩි 6.6 වැඩි 10 ඍණ 7 බෙදීම 4. ඕකේ වර්ගමූලය. මේ 10 ඍණ එක මෙතෙන්ට ගියාට පස්සේ 10 ඍණ 8ක් වෙනවා. 10 ඍණ 8ක් වෙනවා. හරි. ඊළඟට බලන්න 10 ඍණ 8ේ වර්ගමූලය කියන්නේ කීයද? 10 ඍණ 8ේ වර්ගමූලය කියන්නේ 10 ඍණ 4යි. ඒක එළියට ගන්න පුළුවන්. එතකොට මට එන්නේ 30 වැඩි 6.6 බෙදීම 4. ඕකේ වර්ගමූලය වැඩි කිරීම 10 ඍණ 4. පැහැදිලිද? ඔය විදිහට ගන්න පුළුවන්. රයිට්. ඊළඟට මෙතන භාගයක් මේ සෝරි වර්ගමූලයක් කියලා කියන්නේ මොකද්ද? වර්ගමූලයක් කියලා කියන්නේ දර්ශකයක්. දර්ශකය කීයද? භාගයයි. මට කලින් අවස්ථාවේ කියන්න බැරුණා ලක් ගණක නීති කතා කරද්දී මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ ඔයාලට තියෙනවා නම් ලඝු ගණක ඒ පාදයට කැපිටල් M ගේ n වෙනි බලය ගන්න. ඔයාලට මේක ලියන්න පුළුවන් n ලඝු 10 පාදයට කැපිටල් M n ලඝු ඒ පාදයට කැපිටල් M කියලා. පැහැදිලි? මේ තියෙන දර්ශකය මෙතෙන්ට ගන්න පුළුවන්. පැහැදිලිද? මතක තියාගන්න. රයිට්. එතකොට දැන් මෙතන ගත්තොත් මේ භාගය කියන එක 30ටත් අදාළයි 6.6ටත් අදාළයි 4ටත් අදාළයි. 30ටත් අදාළයි 6.6ටත් අදාළයි 4ටත් අදාළයි. ඕනනම් මේ 4ට භාගය දාලා වෙනම ගන්නත් පුළුවන්. නමුත් අපි ලඝු වලටම යන්කෝ. රයිට්. ලඝු වලටම ගියාට පස්සේ මෙතන එනවා භාගයයි ලඝු එකතු කිරීම භාගයයි ලඝු 6.6 අඩු කිරීම භාගයයි ලඝු 4. හරි. මේ 10 ඍණ 4 අමතක කරන්න එපා. රයිට්. එතකොට මෙතන ගනිද්දී අන්න මේ 30 තියෙන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදියට නෙමෙයි 10ත් 100ත් අතර සංඛ්‍යාවක් විදියට. එතකොට මේ වගේ සංඛ්‍යාවක් තියෙද්දි මං කිව්ව ලක් ගණ වලට කන්වර්ට් කරන්නේ කොහොමද? මේක 1ත් 10ත් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක් විදියට ලියා ගන්න. ඒ කියන්නේ මේක ලිව්වට පස්සේ එන්නේ කීයද? 3 වැඩි 10 1 කියලා. එහෙනම් එන්නේ 1 දශම කියලා. 1 දශම 30 ලක් ගණකේ බලන්න. 30 ලක් ගණකේ මට එනවා 47යි 71ක්. 47යි 71ක් එනවා 30 ලක් ගණකය. ඒක බෙදීම 2. ඒකට එකතු කරන්න 6.6 කීය දශම කියලා දෙන්නේ? 0.0. හේතුව මේක ඇවිල්ලා 1ත් 10ත් අතර සංඛ්‍යාවක්. 0.0. 66 ලක් ගණකේ 66 ලක් ගණකේන 8යි 1යි 9යි 5යි 8යි 1යි 9යි 5යි. ඕක බෙදීම 2. අඩු කිරීම ලක් ගණක 4. ඒ කියන්නේ 0.0. 4 ලක් ගණකේ මට එනවා 6.2යි 1යි. 6.2යි 1යි. ඒක බෙදීම 2. දෙකෙන් බෙදලා ලියා ගන්න. මෙතන එනවා 0.7යි 7යි 3යි 8යි 5ක්. 7යි 3යි 8යි 5යි. මෙතන එනවා 0.4යි 0යි 8යි නෙමෙයි 9යි 7ක්. මෙතන එනවා 0.3යි 0යි 1යි 0ක්. ඔය ටික සුළු කරාට පස්සේ මට එනවා 0.8යි 4යි 7යි 2ක්. 8යි 4යි 7යි 2ක් එනවා. හරි. ඊට පස්සේ ඔයා මේකේ ඇන්ටිලොග් බලන්න ඕන. හරි. ඊට පස්සේ සමානයි ඇන්ටිලොග් කීයද 0.4යි sorry 8යි 4යි 7යි 2. හරි. 8යි 4යි 7යි 2. ඔයා දැන් හොයන්න ලක් ගණක පොතේ 8යි 4යි 7යි 2 තියෙන්නේ කොහෙද? 8යි 4යි 7යි 2 තියෙන්නේ කොහෙද? මට එනවා ලක් ගණක පොතේ 8යි 4යි 7යි 2 හොයාගන්න පුළුවන්. 8යි 4යි 7යි 2 70 3 මේක එනවා 70 3 3. ඊට පස්සේ මෙතන තියෙන 0.0නේ මං කිව්වා මෙතන 0.0 තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? මීට වඩා දැන් මෙතන බිඳුවක් තියෙනවා දශම ස්ථාන කීයක් තියන්න ඕනද? එකක් තියන්න ඕනේ. මෙතන එකක් තියෙනවා දශම ස්ථාන දෙකක් තියන්න ඕනේ. මෙතන දෙකක් තියෙනවා දශම ස්ථාන තුනක් තියන්න ඕනේ. ඕක වැඩි කිරීම අපි අර මගදී ස්කිප් කරා 10 ඍණ 4.
වැඩි කිරීම 10 ඍණ 4. ওই විදිහට ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද වැඩි? right right right. අපි ඔය වගේ ලඝු ගණක තියෙන තව ගාණක් හදමු. මේ පොඩ්ඩක් සරලයි වගේ හින්දා තව ගාණක් හදමු. right. අපිට කියනවා මෙන්න මෙහෙම ගාණක්. 7.543 වැඩි 0.9.7 sorry 9.87 මෙයාගේ වර්ගය බෙදීම 0.875 මූලය. දැන් මේක හදන්න ගියොත් සාමාන්‍ය ක්‍රමයට අනුව ව්‍යුති අරගෙන එහෙම තමයි හදන්න ඕනේ. ඇත්තටම මම මේ ගත්ත තැන කියන්නම් මම මේක ගත්තේ 11 වසරේ O level ගණන් පොතේ තියෙන නිදසුනක් විදියට තියෙන ගාණක්. හරිද? එතකොට ඒ පොතේ මේක හදලා තියෙන්නේ ව්‍යුති ආශ්‍රයෙන්. මම එතකොට මේක හදනවා ව්‍යුති භාවිතයෙන් තොරව. ව්‍යුති භාවිතකින් තොරව මම මේ ගාණ හදනවා. රයිට්. මෙහෙමයි කරන්න තියෙන්නේ. මේක අවුලක් නැහැ. ඉස්සෙල්ලා මේ වර්ගය ලියාගමුකෝ මෙහෙම. 7.543 වැඩි මට මේක ලියන්න පුළුවන් 0.9.8 ලියන්න මම ඕක ලියනවා 9.87 වැඩි 10 ඍණ 1 එයාගේ සම්පූර්ණ වර්ගය බෙදීම මේක මම ලියා ගන්නවා 87 10 ඍණ 2 කියලා. මං හැම වෙලේම කිව්වා වර්ගමූලයක් ඇතුලේ 10 දර්ශකයක් තියෙනවා නම් ඒ 10 දර්ශක එහෙම නැත්නම් 10 බලය ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට තියාගන්න කියලා. ඒකට හේතුව තමයි ඕක දැන් වර්ගමූලයෙන් එළියට 10 බලය ගන්නකොට මෙතන ඔත්තේ සංඛ්‍යාවක් තිබ්බොත් ගන්න අමාරුයිනේ. කියන්නේ මං 10 ඍණ 1 වගේ තිබ්බොත් ඕක වර්ගමූලයෙන් එළියට ගන්න බෑනේ. ඒතර 10 ඍණ 2 තිබ්බොත් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් වර්ගමූලයෙන් එළියට 10 ඍණ 1යි කියලා. පැහැදිලිද? ඒකින් තමයි මං හැම වෙලේම කියන්නේ වර්ගමූලය ඇතුලේ 10 බලයක් තියාගනිද්දී එයා ඉරට්ටේ බලයක් විදිහට තියාගන්න. හරි. ඔහොම තියාගත්තට පස්සේ අපිට පුළුවන් මේක මෙතනින් හරිය ලියා ගන්න. 7.543 වැඩි මේ වර්ගය දෙන්නටම පොදුයි 9.87 වර්ග වැඩි 10 ඍණ 2 බෙදීම 8.7 sorry 8.7යි sorry මෙතන එනවා 87.5 වැඩි 10 ඍණ 2නේ 87.5 වර්ග මූලය කියන්නේ භාගයේ බලය 10 ඍණ 2 වර්ග මූලය කියන්නේ 10 ඍණ 1යි. ඒ 10 ඍණ 1 මෙතනත් එක්ක සුළු නම් මෙතන 10 ඍණ 1ක් ඉතුරු වෙනවා. මේ 10 ඍණ 1 මතක තියාගන්න. රයිට්. ඊට පස්සේ මෙන්න මේ සංඛ්‍යාවේ ලඝුගණක සුළු කිරීම තමයි කරන්න ඕන. රයිට්. එතකොට මට ගන්න පුළුවන් මෙතන ලඝු 10 පාදයෙන් ලියන්න එහෙනම් LG 7.543 එකතු කිරීම LG 9.87 වර්ගය 9.87 වර්ගය කියන්නේ මේ වර්ගයේ මුලට එනවා. ඒ කියන්නේ දෙකක් LG 9.87 බෙදීමක් අඩු කිරීම මෙතන තියෙන දර්ශකයේ භාගයේ මුලට එනවා. භාගයයි LG 87.5 87.5 හරි. තාමත් තේරුන්නේ නැත්නම් අවධානයෙන් බලන් ඉන්න මේ ගාන ඇතුළේ පස්සේ අනිවාර්යෙන් ඔයාලට වැඩේ තේරෙනවා. රයිට්. මෙතන තියෙන 1.10 අතර තියෙන සංඛ්‍යාවක්නේ. එහෙනම් මේ සංඛ්‍යාවේ ලඝු වෙන්නේ 0.0 කියලා. 0.75 ලඝු බලන්න. 75 ලඝු බැලුවම ඔයාට එනවා 87.76ක්. 7.6 එකතු කිරීම 2 වැඩි මේකත් තියෙන්නේ 1.10 අතර සංඛ්‍යාවක් විදියනේ. 1.10 අතර තියෙන සංඛ්‍යාවන් නම් මේක ගන්න පුළුවන් කීයයි කියලාද? 0.98 ලඝු බලන්න. 98 ලඝු බැලුවට පස්සේ ඔයාට එනවා 0.9943 9.943ක් එනවා. අඩු කිරීම භාගය වතාවක් 87.5 කියලා කියන්නේ 1.10 අතර තියෙන සංඛ්‍යාවද නෑ. ඒක ඇවිල්ලා 10ත් 100ත් අතර තියෙන සංඛ්‍යාව. එතකොට මේක 1.10 අතර තියෙන සංඛ්‍යාව සහ 10 බලයක් විතර ලියාගත්තට පස්සේ එන්නේ මොකද? 8.75 වැඩි 10 1යි. 10 1යි නම්
මෙතන එන්නේ කීයයි දශම කියලාද? 1.0 කියලා. 1.87 පහ 87 පහේ ලඝු වෙනවා මට 9.4 2 බිංදුව. 9.4 2 බිංදුව. හරි. සුළු කරන්න මං වෙලාව ගන්න නැහැ. ඕක සුළු කිරීම කරගන්න පුළුවන් නේ. ඕක සුළු කරලා පස්සේ ඔයාලට අගයක් එනවා. කීය කියලාද? 1.895 ඕක සුළු කරාට පස්සේ එනවා 1.895 කියලා. 1.895. ඔහොම මං ඕක අරන් එනවා මෙතෙන්ට. ඊළඟට අහන්න ඕන ඇන්ටිලොග් 1.895 1.895 එතකොට අන්න අපිට ආවා 1.0 තියෙන ගාණක්. කලින් අපිට ඇන්ටිලොග් හොයන්න ආවේ අවස්ථා දෙකේදී 0.0 කියලා. මෙතන තියෙන 1.0 කියලා. හරි. ඔයා දැන් බලන්න 89.57 කොහෙද තියෙන්නේ? ලග්ගණක වගුව ගත්ත 89.57 89.57 මට එනවා 89.57 තියෙන තැන 78 6 78 89.7 සෝරි 5.2 වැරදුනා 5.2 මෙතෙන් දෙද්දි අගේ වෙනස් කළානේ 5.2 89.2 ගත්තට පස්සේ මට එනවා 78 78 5 4යි 9යි තව 3ක් ඕන කියන්නේ 5යි 78 5යි 5යි මෙන්න මේක වගුවේ තියෙන තැන ගත්තට පස්සේ ඔයාට එන්නේ වගුවේ තියෙන තැන ගත්තට පස්සේ ඔයාට එන්නේ 78 5යි 5 හරි 78 5යි 5 තමයි 89 5යි 7 ලඝුවේ තියෙන්නේ සෝරි වගුවේ තියෙන වගුවේ 89 5යි 2 ගත්තට පස්සේ ඒක තියෙන්නේ 78 5යි 5 තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙන 1.0නේ 1.0 තියෙනවා නම් දශම ස්ථානයේ මෙතන ඉඳන් ස්ථාන දෙකක් පන්නන්න ඒ කියන්නේ 78යි දශම වැඩි කිරීම මතක තියාගන්න අපි ස්කිප් කරපු 10 රින එක මේක 10 රින එකෙන් ගුණාට පස්සේ මට ගන්න පුළුවන් අවසාන වශයෙන් අගය 7.85 කියලා 7.85 කියලා අවසාන උත්තරේ ගන්න පුළුවන් ලග්ගණක සුළු කිරීමක් આવොත් ওই විදිහට ලග්ගණක සුළු කිරීම කරන්න. විශේෂයෙන් A level කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් වල සුළු කිරීම කරලා 10 ලොකු බල එනවනේ 10 ලොකු බල එනවනම් 10 බල ටික එළියට ගන්න. අරගෙන සංඛ්‍යා ටිකට විතර ලග්ගණකය දාන්න. ඊට පස්සේ වර්ගමූලයක් අස්සට හරිද? වර්ගමූලයක් ඇතුලේ 10 බල සෙට් වුණොත් 10 බල සෙට් වුණොත් ඒ 10 බලය අනිවාර්යයෙන්ම ඉරට්ටේ බලයක් විදිහට තියාගන්න. මතක තියාගන්න මේ පොයින්ට් ටික. ඊට පස්සේ හැම විටම දශම ස්ථාන 1ක් 10ක් අතර සංඛ්‍යා නම් 0.0 කියලා එන්නේ. ඒකට හේතුව මම කියලා දුන්නා. ඊට පස්සේ 10ක් 100ක් අතර නම් 1.0 කියලා එන්නේ. ওই පොයින්ට් ටික මතක තියාගත්තා නම් ඔයාට ලග්ගණක සුළු කිරීම කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා ලග්ගණක සුළු කිරීම අල්ලගෙන ඔයා මේ දක්වා ස්කිප් කරපු කැල්ලකින් සුළු කරපු සුළු කිරීම ටික අනිවාර්යයෙන්ම අතින් සුළු කරන්න ලග්ගණක පොත භාවිතා කරලා. හරි. එතකොට ඔයාට ලග්ගණක සුළු කිරීම ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක්සෑම් එකේ අර ඔයා හලන ලකුණු සෙට් එක මෙතනින් එකතු කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් වැට් ටික් කරගන්න හැමෝටම good luck.